අම්මා ග්‍රිප් එක දාන්න දෙන්නේ නැති තරම් හයි ඉතින් අන්තම් එක්කෙනෙක් අල්ලගත්තා. ඔන්න සාරේ සපෝට් එකක් ඕනේ. දුවන්නද මොකද ටික? ගොල්ලස් ඉන්නේ. ගලවගන්න නේ බා. ඈ? ගිහිල්ලා. නෑ. ගැලවෙන්නේ කොහොමද අප්පා? එන පිස්සු. ගිහිල්ලා නේ සීනවා. එතනින් පන්න ගන්න තිබ්බනම් හරියටම හරි. මේ අර මෙහෙර දිගේ කොහොම අතෙන්ට ගියානම් හරි. මෙහෙන් රොඩ් එක හරි. යත හැකිද? ඔලිය බලන්න. ඔයාට එතනින් එන්න බැරිද? ගොල්ල වල ටික පොඩ්ඩක් අදින්න. මාළු ඇදිලා ඉන්නේ. රොඩ් එක තරම් ඉවත් යන්න දෙන්නත් එක්ක. යා. ඔය පැත්තෙන් මෙහෙන් ගනින්න රොඩ් එක. ඉතින් අර ගන්න පොඩ්ඩක්. ඉන්න ගත්තා. රයිට් ගන්න. සරපුලි මගේ. මොන්ටිච්චද? කාපේ කා. ඔව්. ගොල්ලස්. අද නියරක් දැත්තේ. උට. යනවා. මම යනවා. ඔව්. ඒක බලන්න. ඒ කනකොන ගොල්ලෝ කලින් වෙන කෙනෙක් යන්න බෑ. හරි. එලෝගෙන ඇවිල්ලා ගෙව්වේ. ඉතලා ඉස්සරහට යන්න වල ඇත්තේ. මේ ගොල්ලවල් ටිකෙන් තමයි බේර ගන්න ඕනේ. ඔයිට බහින්ද තමයි වෙන්නේ. ඔන්නව අදින වඳුරු වෙයිද කිය. ගන්න පොටක් හරි තිබ්බන. අතන්ට කොක්ක ඉසි කරලා ගන්න තිබ්බනේ. යන්න තවදි වලවල් යන්නේ නෙවි. පොඩ්ඩක් මෙහෙට කරලා අර හිටාල කරලා අදහන්න. රයිට් කරලා. වැඩි සෙල්ලම් දාන්න ගිහලා ගියොත් එහෙම අපරාධ හොඳේ. ඔය මට අන්න අර ඉන්නේ මාළුවා. අන්න අර ඉන්න බෑ ඒක මේ ගොල්ල. ඔන්න ඒක. එන්න රහන් ටිකක් එන්න. ඔය ආවි උඩ. මම දැක්කා. ඌේත් ඔක්සිජන් අරන් ඉන්නේ හොඳේ. ඉන්න තනගෙන යනවා හොඳේ. ඔන්න එනවා. ඔයාට වැඩි බාරයි. ඔව්. පඩි. අමින පඩි ගහන්න එපා. ගං ආරෙන්නේ නෑ. පොඩ හලන. කොට. ගැලවිද? නෑ නේ. මේ කලක රෝඩ් එක. කට ඇරෙන්නේ නැති. ඔන්නේ අල්ලල ගන්න. කට කොච්චර හයියද මෙයාගේ ග්‍රිප් එක.
අම්මා ග්‍රිප් එක දාන්න දෙන්නේ නැති තරම් හයියි. හිටියන්තම් එක්කෙනෙක් අල්ලගත්තා. ඔන්න උතරින් යන්න බෑන්නේ. හයි පුළුවන් නේ ඈ පුළුවන් යන් කොහොමද ඉන්න අපරේ ඉන්න ග්‍රිප් එක පෙන්නොත් එහෙම බිම අපිත් යන තැන් දෙදුරු නයි අල්ලන්න. ඔව් අපරාධ මෙතනින්ම එන්න තිබ්බා. අච්චර වටයක් ගිහුවේ. ටික මෙයා ගොඩට දාමුනේ. අද දවසේ මුල්ම එක්කෙනා ඔය ටික අදිනවා. තාම හුලම් පාර වැඩි. Shit. නොහිතපු මොහොතක වැදුනේ. ලූ එක ක්‍රාස් කරලා ලූ එක වැටෙනකොටම ගහලා ඉවරයි. හරියට හුක් ගන්න බැරි වුණා. මාළු පෙවුනේත් නැහැ කොහෙන්ද ගැහුවේ කියලාවත්. නැවුණ මාළුවෙක්. තුසාර අයියට කාපු දෙදුරු නෑ.
වාසි. ඒ සුපිරියක් ඉන්නේ ඈ. සුපිරියක් ඉන්නේ. සුපිරියක් ඉන්නේ හොඳේ. මං එහා ටිකට මහේෂ් අයියා එක්කෙනෙක්ව දාලා කිලෝ 3ක් විතර ඉන්නවා. බලන්න ඉතින් කොහමද කියලා වැඩේ. දැන් අපි මාළු වල්ලනවා හරි තුසාරයි ඇවිල්ලා අපි මේ පැත්තේ ගේකට ඇවිල්ලා වරක කපනවා. වරක සුද්ධ. අපිට අද මෙච්චර තමයි chance තියෙන්නේ. අපි තුන් දෙනාටම මාළු අහු වුණාට වඩා ගැලවුණා. මෙතන ඉතින් අද මේ 6 දෙනා විතරයි ඉන්නේ. කිලෝ සාමාන්‍යයෙන් 2.5 3 වගේ 4න් පල්ලෙහා ඔය කට්ටියක් තමයි අහුනේ. මාළු කීප දෙනෙම ගැලවිලත් ගියා. ගහපු ෂොට් හරියට වැදුනේත් නැහැ. වැදුනේවත් හරියට හුක් වුණාට සෙට් උන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි අද දවසේ. බලමු ආයි මේ පැත්තේ කවදා හරි දවසක ආවොත් ආයි try එකක් දෙනවා. අපි ඉතින් ආයිමත් තව වීඩියෝ එකකින් හම්බෙමු.